හරි මේ 2024ට හරිද මම ගානයි රූපය ඔක්කොම ඇඳලා තියෙන්නේ හරිද ගාන කියවමු ගාන කියනවා තරංගයකදී එහි තරංගකරුවන්ට ආනත තලයක් දිගේ ඉහළට දිව යාමටත් සිරස් ඉනිමගක් දිගේ ඉහළට නැගීමටත් අනතුරුව වෙනත් ආනත තලයක් දිගේ පහළට ලිස්සා යාමටත් සිදුවේ හරි ඒ සඳහා භාවිතා කරන ලද ආනත තල දෙකෙහි සිරස් ඉනිමගෙහි පැති පෙනුම පිළිවෙලින් AC CD සහ DE මගින් රූපය දැක්වේ. ඒ කියන්නේ මේ AC කියන්නේ ආනත තලයක්, මේ CD කියන්නේ ඉනිමග. මේ DE කියන්නේ ආනත තලයක්. දැන් මේ තරගය වෙනවා කියන්නේ මේ AC වලින් නැගලා CD වලින් නැගලා DE වලින් බහිනවලු. ඒක අපිට දාලා නැහැ. කොහමද ඔන්නෝම ආනත තල සෙට් එකයි ඉනිමගයි තියනවලු. ඊට පස්සේ මෙයාලා කියනවා මෙහි ABE යනු තිරස් තලයක් වේ. හරි ABE කියන්නේ තිරස් තලයක්නේ. ඒක අපිටත් පේනවා. ඊට පස්සේ කියනවා AC සමානයි BE සමානයි 50. AC සමානයි BE සමානයි 50. දැන් මේවා රූපේ දීලා නැහැනේ. එතකොට ගානේ දත්තයක් දුන්නාම ඒවා අපි රූපේ දාගන්න ඕනේ. දැන් අපිට ගාන හදන්න දත්ත තියෙන්න බෑ. දත්තක් දාලා රූප දෙන්නේ නැහැ. මොකද එතකොට අපිට කරන්න දෙයක්වත් නැහැ. ඒකින්ද එයාලා මේ දත්ත මාක් කරලා නැහැ. ඉතින් ඕන්නවන් දැම්ම AC 50යි BE 50යි කියලා. හරි. ඊට පස්සේ කියනවා CAB අංශක 26යි කලා 10යිලු. හරි. ABE ට ලම්බ BCD ද DC සමානයි BC වෙනවලු. හරි. කියන්නේ මෙයාට මෙයා ලම්බයිලු DC BC සමානයිලු. ඔන්න ඒ දෙකත් මාක් කරා. හරි. මොකද්ද ගන්න කියන්නේ? දී ඇති රූපය ඔබේ උත්තර පත්‍රයට පිටපත් කර සපයා ඇති තොරතුරු එහි ඇතුළත් කරන්න. හරි ඒක කරානේ. ඊට පස්සේ ත්‍රිකෝණමිතික අනුපාත භාවිතා කර DE හි ආනතිය එනම් DEB AC හි ආනතිය එනම් CAB අතර වෙනස අංශක 15කට වඩා වැඩි බව පෙන්වන්නලු. ඒ කියන්නේ DE ඥානතිය කියන්නේ කවුද? DEB. AC ඥානතිය කියන්නේ කවුද? CAB. මේ දෙන්න අතර වෙනස අංශක 15කට වඩා වැඩි කියලා පෙන්වන්නලු. දැන් ඒක හොයන්න නම් අපිට මොනවද ඕනේ? ඔක්කොම කලින් බම් මේ කෝණ දෙක තියෙන්න බෑ. නැත්නම් අඩු කරන්නේ මොකද්ද? කෝණ දෙක අතේ තියෙනවා. දැන් CAB අපි ගාව තියෙනවද? ඔව් CAB තියෙනවා. මොකද්ද නැත්තේ? DEB නෑ. ඒකට මම θ කියලා දැම්මා. දැන් මම try කරන්නේ මේ ගාන ඇතුලේ මේ θ කියන එකෙක් හොයන්න. මොකද ඒතර කෝණ දෙක තියෙනවා අඩු කරා උත්තරේ චෙක් කරා. හරිද? හරි. θට එනවා නම් මම පන්තියේ උගන්වලා තිනවා ත්‍රිකෝණමිතිය ගාන ඇතුලේ කෝණයක් හොයනවා නම් කොහොමද ත්‍රිකෝණමිතික අනුපාතයක් දාගන්න ඕනේ? එතකොට මෙන්න අනුපාත තුන දාලා තිනවා. sin පාරකට එන සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. සම්මුඛ පාදේ නම් හෙව්ව කියන්නේ කර්ණය හොයන්න පුළුවන්. ඉතින් බැරි නෑ. මෙයාව හොයාගෙන ආයේ BE හොයාගෙන වර්ග කරලා පයිතගරස් දාලා DE හොයලා එන්න චාටර් එකක් ගන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ. කොස් දැම්මත් එච්චරයි. මේ බද්ධ පාදේ දාන ආයේ කර්ණය හොයාගෙන නටන්න ඕන. හැබැයි tan දාන්න පුළුවන් නේ බම් මෙතන. tan කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදෙන්. මේ θට සාපේක්ෂව බද්ධ පාදේ කියන කවුද? BE. BE ඉන්නවා මෙතන. එතකොට සම්මුඛ පාදයේ කියන කවුද? BD. BD හොයාගන්න ඕනේ. කොහොමද ඒක හොයන්නේ? පේනවද මෙතන ABC ත්‍රිකෝණයක් තියෙනවා. මේ ත්‍රිකෝණෙට කෝණෙකුත් තියෙනවා, එක පාදයකුත් තියෙනවා. තව එක පාදයක් ඕනේ. BC හොයාගන්න පුළුවන්. BC හොයාගත්ත කියන්නේ BD හොයාගත්තා වගේ තමයි. ඇයි? BC CD කියන සමානයි. ගොඩ දාගන්න පුළුවන්. එහෙනම් ඒකට තමයි අපිට එන්න වෙන්නේ. හරි. මම ගාන හදලා තිනවා බලන්න. ABC ත්‍රිකෝණයට sin දාලා තිනවා. මට උඩ මේ අකුරු පොඩ්ඩ වැරදියි. කැපිටල් දාන්නේ නැහැ නේ අපි සාමාන්‍යයෙන්. සිම්පල් පාරකට එන්නේ. හරි බලන්න. ABC ත්‍රිකෝණයට දානවා sin. ABC sin 26යි කලා 10. හරිනේ. sin කියන්නේ කවුද? සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාද. BC බෙදීම සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. BC බෙදීම AC. හරි. BC ඉන්නවා. AC කියන්නේ කවුද? 50යි. වගුවෙන් බලන්න sin අංශක 26යි කලා 10 කියන්නේ 0.441යි බිඳුව. එතකොට BC ගේ උත්තරේ එනවා සුළු කරාම මීටර්නේ. ඔව් මීටර් 22.05යි. හරිද? දැන් BC ගොඩ. BC ගොඩ කියන්නේ පුතාලා ළමයි BC ගොඩ කියන්නේ BD හම්බුනා වගේ තමයි. නේ? මොකද BD කියන්නේ BC වගේ ත්‍රිකෝණයක්. හරිද? එතනින් අපිට හොයාගන්න පුළුවන් BD කියන්නේ මීටර් 44.1යි. BD හොයාගත්තා. දැන් මොකද්ද කරන්නේ? DBE ත්‍රිකෝණයට ත්‍රිකෝණමිතික අනුපාතයක් දාලා θට සෙට් වෙනවා. අපි අනන්තවත් ගණන් හදලා තියෙනවනේ. හරි. බලන්න BDE ත්‍රිකෝණයට මම tan දැම්මා. අයි ඉස්සෙල්ලා අපි තේරුම් ගත්තා මේ දෙක දාන්න බෑ. tan වලට තමයි එන්න වෙන්නේ කියලා. හරිද?
හරි. tan t ට කියන කවුද? බද්ධ පාදයේ බෙදීම සම්මුඛ පාද. සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාද. කවුද සම්මුඛ පාදය? BD. කවුද බද්ධ පාදය? BE. මේ BD බෙදීම BE. BD අපි හොයාගත්තද? ඔව් 44.1. BE අපි දන්නවද? ඔව් දීලා තිබ්බා 50යි. ඒ දෙන්න බෙදුවොත් කීය දෙන්නේ? 0.882 tan t කියන්නේ 0.882 නම් t හොයන්න මොකද්ද කරන්න ඕනේ? tan නගුවට ගියා 88 20 කොහෙද තියෙන්නේ කියලා බලුවා අදාළ කෝණේ මාක් කරලා. මේවා දැන් කරලා තියන්නේ ඕන්තර. ඩිස්කෂන් එකක් අස්සේ මේවා පැහැදිලි කර ඉන්න වෙලාවක් නෑ. ඒකට මම වෙනම ඔප්ෂන් එකක් දෙන්නම් කාට හරි තේරෙන්නේ නැත්තම් මගෙන් අහන්න. හරිද? අපේ පන්ති වල ළමයි ඉන්නවනම් පන්තියටදී අහන්න. මේ අනන්තවත් පැය ගාණක් හදපු ගණන්. හරිද? කොහොම හරි මෙතනින් t ට එන උත්තරේ අංශක 41යි කලා 24යි. කවුද මේ t කියන්නේ? DEB. ඒ කියන්නේ DE ගේ ආනතිය. හරි ගාණෙන් අහන්නේ මොකද? නෑ ගාණෙන් අහන්නේ මෙයාගේ වෙනස අංශක 15ට වඩා වැඩි කියලා පෙන්වන්න. හරි බලමු. මේ ඉන්නේ θ. මේ ඉන්නේ CAB. ඒ කියන්නේ AC ගේ ආනතිය. θ කියන්නේ අංශක 41යි කලා 24. AC ගේ ආනතිය ඒති 26යි කලා 10. අඩු කරාම එනවා අපිට උත්තරේ අංශක 15යි කලා 14යි. මේ උත්තරේ අංශක 15ට වඩා කොහොමත් වැඩි නේද? කලා 0.14ක් කලා 14ක් වැඩි. ඒක තමයි අපෙන් අහන්නේ. දැන් අපිට කියන්න පුළුවන් θට වඩා θ කියන්නේ එහෙම නැත්නම් DE ගේ ආනතිය AC ගේ ආනතියට වඩා කලා 14කින් වැඩි. කියන්නේ 15ට වඩා වැඩි. මේ පේනවනේ. මේක ලියන්න උත්තරේ ඔච්චරයි. සම්පූර්ණ ගානම තිබ්බේ. මහ ලොකු දෙයක් නැහැ. මේක ඇතුලේ මතක් කරන්නේ මේ ගණන් ගොඩ දාගන්න අංක එක ත්‍රිකෝණමිතික අනුපාත සම්බන්ධ සුපිරි දැනුමක් තියෙන්න ඕනේ. මොකද දැන් sin cos tan පැටලෙන්න ගත්තොත් ගාන කෙලෙනවා. හරිද? ඊළඟ එක ත්‍රිකෝණමිතික අනුපාත වගුවෙන් හොයන්න දැනගෙන තියෙන්න ඕනේ. නැත්තම් මුකුත් බෑනේ බබ sin ලියනවා sin කෝණේ ගන්න දන්නේ නැහැ. වැඩේ චාටර්නේ. හරිද? ඒක දැනගන්න ඕනේ ලඝු වගේම තමයි. මේක ලඝු වගේම ගානක් ගොඩ දානක ලේසි. කිසිම අමාරු නැහැ. ත්‍රිකෝණමිතික අනුපාතයි වගුවෙන් බලන විදිහයි තෝරගත්තනම් දැනගත්තනම් මේ ගාන එන සිම්පල් ගාන. හරිද? මෙච්චරයි තින්නේ මුළු ෆුල් ගානක්. දැන් යන් 2023 ගානට ඒවත් ඉතින් මේ වගේ වෙන්න බෑ. ඉක්මනට ගානට හදලා දාමු. හරි. හරි 23 ගාන. 23 ගාන කියනවා පිට්ටනියක B ලක්ෂයේ සිටින බිමලට උතුරෙන් A ලක්ෂයේ අමල් සිටි පිට්ටනිය තුල S ප්‍රතිමාවක් පිහිටා ඇත බලමු. හරි. මේ ඉන්නේ බිමල්. මේ ඉන්නේ අමල්. බිමලට උතුරෙන් තමයි අමල් ඉන්නේ. හරි. ඊට පස්සේ පිට්ටනිය තුල S කියලා ප්‍රතිමාවක් තියනවලු. යාලා මෙතන S මාක් කරලා දුන්නේ අපිට මාක් කරගන්න වෙනවා. මොකද ඒ කට්ටිය කියන දත්තත් එක ඒක ගැලපෙනවා. හරිද? මොකද යාලා කියනවා A සිට S ගේ දිගාංශය අංශක 144යිලු. දැන් දිගාංශ කතාව බැයි නම් හරිද? ගිහලා අහපන් 9 වසරකගේ. ඌ දන්නවා දිගාංශය කියන්නේ මොකක්ද කියලා. හරිද? මොකද දිගාංශය කියන එක අපිට මුලින් වෙන්නේ 9 වසරේ. 9 වසරේ පරිමාණ රූප සම්බන්ධ පාඩම. ඒකේ තමයි කියන්නේ මුලින්ම දිගාංශය කියන්නේ මොකක්ද කියලා. 9 එකකින් අහන්න ඌ කියයි. හරිද? මොකද එච්චර පොඩි දැනුමක් මේකට ඕන. දිගාංශය දන්නේ නැත්නම් ඌ කොහෙම කරන්නද 244. හරිද? නිකන් කනාවට දාන්න පුළුවන්. ඉතින් මෙහෙම කෝණයක් තියෙනවා අනේ ඒක වෙන්න ඇති කියලා. ඒක නෙමෙයි මං කියන්නේ. හරිද? දැනුමෙන් දාන්නේ. දිගාංශය කියන්නේ උතුර දිශාවත් එක්ක යම් පොයින්ට් එකකට දක්ෂිනාවර්තව මයින කෝණය. හරිද? ඒකේ ඉඳන් S ගේ දිගාංශය කියන්නේ. එහෙනම් ඒ කියන පොයින්ට් එකේ ඉඳන් උතුරෙන් අංශක 144ක් දකුණු පැත්තට තියෙන කෝණය. ඒක තමයි දිගාංශය කියන්නේ. දැන් අමතක වෙන්න බෑ. ඕක මතක තියාගන්න. හරිද? 9 වසරකගේ පාඩම. හරි ඒ තියෙන්නේ එතකොට සිරසෙන් අංශක 144ක කෝණයෙන්. හරිද? ඊට පස්සේ කියනවා තවද රූපේ ABS අංශක 54යිලු. ABS අංශක 54යිලු. හරි. දැන් ඔය යන විදිහට මේ ABS යන්නේ මෙහෙම. AS යන්නේ මෙහෙම. එහෙනම් S කියලා පොයින්ට් එකක් තමයි ඔය කැපිලා තියෙන්නේ. ඡේදනය වෙන තැන තියෙන්නේ. හරිද? ඊට පස්සේ කියනවා මේ අමල් සහ මේ ප්‍රතිමාව අතර දුර. ඒ කියන්නේ AS දුර 86.9යිලු. හරිද? ඕක තමයි ගාන දීලා තියෙන දත්ත. පළවෙනියෙන්ම කියන්නේ මේ රූපේ සම්පූර්ණ කරන්න කියලා. ඒක හරිනේ. අපි කරා ඒක. ඊළඟට කියනවා අමල් හා බිමල් අතර දුර සෙවීම සඳහා ABS ත්‍රිකෝණයට ත්‍රිකෝණමිතික අනුපාත යොදාගත හැකි බවට හේතු දක්වන්න.
ත්‍රිකෝණ අනුපාත දාන්න කියලා නෙමෙයි කියන්නේ. හේතුවක් දෙන්න. ඇයි මේකට දාන්න පුළුවන්? මට මතක් කරන් ත්‍රිකෝණමිතික අනුපාත අපි දැම්මද මේ වගේ ත්‍රිකෝණ වලට? අපි ත්‍රිකෝණමිතික අනුපාත දැම්මද මේ වගේ ත්‍රිකෝණ වලට? නෑ. අපි ත්‍රිකෝණමිතික අනුපාත දැම්මේ ඍජුකෝණී ත්‍රිකෝණ වලට. මතක ඇතිනේ. එහෙනම් අපි මෙතන පෙන්වන්න ඕන ඔක්කොම කලින් මේ ABS කියන්නේ ඍජුකෝණී ත්‍රිකෝණයක් කියලා. දැන් අපිට බැලූ බැලමට පේනවනේ බා. මූ නෙමෙයිනේ ඍජුකෝණේ මූ 54යිනේ. මූත් නෙමෙයිනේ. එහෙනම් BSA නැත්නම් ASB කෝණය තමයි ඍජුකෝණයක් වෙනව ඇත්තේ. අපි මේක ඍජුකෝණයක්ද කියලා පෙන්නමු. හරිද? මොකද්ද මම කරේ? මතකද 10 වසර ප්‍රමේයයක් තියෙනවා ත්‍රිකෝණික පාදයක් දික් කිරීමෙන් සැදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමානයි කියලා. මම කරා මේ ත්‍රිකෝණේ BA පාදයේ දික් කරාම හැදෙනවනේ 144. එයා සමානයි ASB ධන 54. ඒ කියන්නේ මෙයා සහ මෙයාගේ එකතුවට. හරිනේ ප්‍රමේය. එහෙම නැත්තම් කාට හරි කරන්න පුළුවන් 180 මෙයාව අඩු කරලා මේ කෝණය හොයලා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ 180යි කියලා දාලා මෙයාව හොයන්න. ඒත් අපිට එන 90. දැන් මේ ක්‍රමෙන් ගියත් ලස්සනට ASB ට 90ක් එනවා. හරිද? ASB 90යි කියන්නේ ඔය ASB ත්‍රිකෝණය ඍජුකෝණී ත්‍රිකෝණයක්. හරිද? මම ඒක විතරයි ලිව්වේ. ඊට පස්සේ ලියන්න. එම නිසා ASB ත්‍රිකෝණයට ත්‍රිකෝණමිතික අනුපාතය ඉදිය හැක. මෙයා ඍජුකෝණී ත්‍රිකෝණයක් හින්දා තමයි අපිට මේ ගානේ ත්‍රිකෝණමිතික අනුපාත පාවිච්චි කරන්න පුළුවන්. හරිද? ඔච්චරයි ඒක හැල. ඊට පස්සේ කියනවා ත්‍රිකෝණමිතික අනුපාත යොදා ගනිමින් අමල් හා බිමල් අතර දුර මීටර 100ක් බව පෙන්වන්න. හරි. මම මේ ත්‍රිකෝණය අල්ලලා හරිද? මේ දිගනේ අහන්නේ. AB දිග අහන්නේ. මම මාක් කරේ නෑ. ASB තමයි ඍජුකෝණය. මෙතන ඍජුකෝණේ තියෙන්නේ. එහෙනම් මෙයාට අනුව කර්ණය කියන කවුද? මෙයා. මේ කෝණයට අනුව සම්මුඛ පාදය කවුද? මෙයා. එහෙනම් සම්මුඛ පාදේ දන්නවා. කර්ණය ඕනේ කෝණේ දන්නවා. සයන්නයි කයන්න යන සෙට් වෙන්නේ. එහෙනම් sin තමයි උතනට දාන්නේ. මම දැම්ම sin 54. sin 54 කියන්නේ කවුද? සම්මුඛ පාදය. AS බෙදීම කර්ණය AB. AS බෙදීම AB. AS කියන්නේ 80.9 ගාන දීලා තියෙනවා. AB තමයි හොයන්න ඕනේ. sin 54 මම දැම්ම ආදේශ කරේ නැහැ සුළු කරා. AB යුක්ත කරා. AB යුක්ත කරොත් එන්නේ කවුද? 80.9 බෙදීම sin 54. sin 54 වගුවෙන් බලපුවම 0.80යි 90. නැත්නම් 8යි 9යි 0. දැන් ඉතින් මෙතන ක්ලික් වෙන්න පුළුවන් එක එක ක්‍රම හරිද? අවුලක් නැහැ. ඉතින් කොයි ක්‍රමේ ගියත් ගාන හදන්න පුළුවන්. දැන් අපිට සමහර ගණන් ආවා මේ මෙතන එහෙම ලේසියෙන් සුළු කරගන්න බෑ. කියන්නේ නිකන් මෙහෙම හිතමු. නිකන් 80.9 නැත උතන නිකන් 27.35 වගේ තිබ්බා. 27.35 බෙදීම 0.809 චාටර්නේ. එතකොට මෙතන යන ක්‍රමය මොකක්ද? ලඝු පාට් එකක් ගිහිල්ලා මෙතන උත්තරේ ගන්නවා. මතකනේ ගණන් වල හැදුවා. ලඝු කෑල්ලකින් මෙතන උත්තරේ වෙනම අරගෙන ඊට පස්සේ ආයෙ ගෙනල්ලා මෙතන දානවා. එහෙනම් ඉතින් මෙතනට ලඝු කරමු කියලා කාට හරි හිතෙන්නේ නැති. අවුලක් නැහැ. උත්තරේ එනවා. මම දැක්කා මෙහෙම එකක්. මෙතන තියෙන්නේ 80.9 නේ. හරිද? මෙතන තියෙන්නේ 0.809 පේනවද නෑ මේ ඉලක්කම් සමානයිනේ. 80.9 මෙතනත් නිකන් 80.9 වගේක් හදාගන්න පුළුවන් එල නේ. මම කරා මෙහෙම වැඩ. මේකව 80.9 කරොත් හරිද? මේ දශම ස්ථානය ඒකක දෙකක් මේ පැත්තට එන්න ඕනේ. ඒ කියන්නේ මේ 8 එකව 100ෙන් වැඩි කරන්න ඕනේ සරලව. එහෙම මේ අපිට හිතුණු විදිහට එක එක ඉලක්කම් වලින් වැඩි කරන්න පුළුවන්. එහෙම බෑ. හරිද? දැන් මෙයාම 100ෙන් වැඩි කරන්න හිතුණා 100ෙන් වැඩි කරා. එහෙම බෑ. ඒතර ගාන වෙනස් වෙනවනේ. හැබැයි අපිට මෙහෙම පුළුවන්. මේ ඉලක්කමක් ගුණ කරන්න පුළුවන් ගානට හානියක් නොවන විදිහට. මම මෙහෙම වැඩක් කරා. මෙයාගේ උඩ තියෙනවනේ 80.9. මෙයාව 80.9 කරන්න 100ෙන් වැඩි කරන්න එපා. හැබැයි මම යට රූලත් 100ෙන් වැඩි කරලා උඩ රූලත් 100ෙන් වැඩි කරොත් මොකද වෙන්නේ? එතකොට ප්‍රශ්නයක් නැහැ. 100ට 100 කැපිලා ගිහලා ආයෙත් අර තිබ්බ ගාන වෙනවා. මම ඒ වැඩේ කරා. මෙයාව 100ෙන් වැඩි කරත් කවුද එන්නේ? 80.9. හරි. දැන් එහෙම කියලා බෑ. උඩ එකත් 100ෙන් වැඩි කරන්න ඕන. අන්න ඒ 100 තමයි මම මෙතනින් දාලා තියෙන්නේ. හරිද? පැහැදිලිනේ? එතකොට මොකද වෙන්නේ? යට තියෙන 80.9යි උඩ තියෙන 80.9යි කැපිලා ගිහලා අන්තිම උත්තරේ එනවා ගානට මීටර 100ක් කියලා. ලඝු කෑල්ලක් යන්න ඕනේ නැහැ. මෙතන හරි ලස්සන කොටසක් තියෙනවා. හරිද? හරි. දැන් අමලුයි බිමලුයි අතර දුර මීටර 100ක් කියලා පෙන්නුවා. ඊළඟට කියනවා බිමල්ට මීටර 30ක් බටහිරින්. හරිනේ.
මේනේ බිමල්ට මීටර් 30ක් බටහිරින්. මොකද නෝත් තියෙන උතුර කියන්නේ උඩට තියෙන මෙතන. එහෙනම් බටහිර කියන්නේ මේ පැත්ත. බීට 30ක් බටහිරින් F තියෙනවා. හරි. කොඩි කණුවක් තියෙනවලු. හරි. අහනවා AFB කෝණේ. AFB කෝණේ. මේ කෝණේ නහන්නේ කෝණ දානවා නම් හැමතිස්සෙම ත්‍රිකෝණ විතිය තමයි. මේ ගාන හැමතිස්සෙම අහන්නේ ත්‍රිකෝණ විතිය තමයි. FB දන්නවා. AB දන්නවනේ. දැන් හොයාගත්තේ කො AB කියන්නේ මීටර 100යි. අමලුයි බිමලුයි අතර දුර මීටර 100යි. මෙයා දන්නවා කෝණයක් අහනවා. මට පේනවා මෙයාට සාපේක්ෂව අපි දන්නේ මොනවද? මේ ටීටට අනුව බද්ධ පාදය දන්නවා. මේ ටීටට අනුව සම්මුඛ පාදය දන්නවා. එහෙනම් අපිට දාන්න වෙන්නේ මොන අනුපාතයද? tan අනුපාතය. මම මේ ත්‍රිකෝණයට දැම්මා tan θ. tan කියන්නේ කවුද? සම්මුඛ පාදයේ පිටින් බද්ධ පාදය. සම්මුඛ පාදය කියන්නේ AB, බද්ධ පාදය කියන්නේ FB. AB කියන්නේ 100යි, BF කියන්නේ මීටර් 30යි. මේ දෙන්න බෙදුවහම උත්තරේ 3.33333 ඔහොම එක දිගට යනවා. ආසන්නාගයන් 4කට විතර වැටුවොත් 3.33333. හරිද? කියන්නේ tan θ සමානයි 3.33333. ප්‍රති tan කියන්නේ අනිත් පැත්තෙම අපි බලමු tan වගුවේ 3.33333 එන්නේ කවුද කියලා. බලන්න tan වගුවෙන් අපිට අංශක 73යි කලා 17 දී වගේ එනවා 3.33332ක් වගේද මන්ද. ඒ වගේ තමයි ආවේ. කමන්නේ ආසන්නම කියන්නේ. මෙයා තමයි උත්තරේ. එතකොට t ට කියන්නේ කවුද? AFB. අපේ ගානේ අහන්නෙත් AFB. එහෙනම් ඔය කෝණය අංශක 73යි කලා 17යි. මොන 2023 ගාන ඔච්චරයි තිබ්බේ. මහලු දෙයක් නැහැ නේ. පරණ සිතේම තමයි. අනුපාත ඕනේ, කෝණ සම්බන්ධ දැනුම ඕනේ, සුළු කිරීම දැනුම ඕනේ. ඒක කතන්දර දෙයක් නැහැ නේ. කොතනදත් ඕනේ. ලඝු පාඩයක් ඕනොත් ඒක කරන්න පුළුවන් වෙන්න ඕනේ. මෙතන පොඩ්ඩක් විශේෂ සුළු කිරීමක් තිබ්බා. ඔයගේ දේවල් දකින්න. හොඳයිනේ. එතකොට සමන්ට උනත් විශේෂ තැන් ක්ලික් වෙනවනේ. මෙතන නෝමල් ත්‍රිකෝණ විතියක් සාමාන්‍ය විදිහට කෝණයක් හොයන්න තිබ්බේ. අවුලක් නැහැ. ඔච්චරයි 23 ඉක්මනට යන 22ට. හරි. හරි 22 22ත් මහලු කේස් එකක් නැහැ. ඊට තියෙනවා හරිද ඔක්කොම. හරි. රූපය කියන්නේ මේ ගාන කියන්නේ රූපය දැක්කින පරිදි චාමර හා අමල් යන දෙදෙනා සිරස් ගසක් KT කියලා ගහක් තියෙනවලු. හරිද? ওই KT කියන ගහ දෙපැත්තේ අමලුයි චාමරයි ඉන්නවලු. හරිද? ඊට පස්සේ කියනවා මේ අමල් ගසට මීටර 30ක් ඈතින්ලු ඉන්නේ. අමල් කියන එක්කෙනා ගහේ පාමුලින් දන්නේ ඔය කියන්නේ ටීනේ පාමුල කියන්නේ. ගහේ මුලේ ඉඳන් මීටර 30ක් දුරින් ඉන්නේ. හරිද? ඊට පස්සේ කියනවා චාමර සරුංගලයක් උඩ යවනවලු. හදිස්සියෙම සරුංගලයේ ගහේ මුදුනේ K කියන පොයින්ට් එකේ රැඳෙනවලු. ඊට පස්සේ මේ නූල ඇදී පවතින ලෙස කියලා කතාවක් කියනවා. මොකක්ද ඒකේ තේරුම? මේ ගානට කියන ගානට පොඩ්ඩක් සපෝට් එකක් තමයි ඔය වාක්‍යෙන් දෙන්නේ. ඇයි බං මේ සරුංගලයක් ගහක පැටලුණාම හරිද? ඔබ දැකලා තියෙනවද හැම සරුංගලයක්ම ගහේ පැටලුණා නූල මෙහෙම තනි කෙලින් තිතර තියනවා කියලා? එහෙම නෑනේ බං මෙහෙල්ල. නූල එල්ලෙනවනේ. බර නෑනේ. දැන් මේක බා ත්‍රිකෝණයක් අඳගන්න බෑනේ මෙහෙම තිබ්බ. ඒකයි ඔය කියන්නේ මේ නූල කෙලින් තියනවා කියලා සලකන්නේ. يعني ප්‍රැක්ටිකල් ලෝකෙට පොඩ්ඩක් වෙනස් ඉතින් අර අපි හිතමු ඉතින් ඌ සරුංගලේ ගන්න පොඩ්ඩක් ට්‍රයල් දෙනවා ඇදලා ඉතින් නූල පොඩ්ඩක් ඇදලා තියනවා වගේ එහෙමත් හිතමු. හරිද? මේක කෙලින් කියලා ඔය කියන්නේ. ඊට පස්සේ මේ එම නූලේ දිග මීටර 40ලු. අනිත් කතාව. මෙහෙම තිබ්බොත් බං මෙතන 40 දාන්නත් බෑ. දැන් කිසි කේසයක් නැහැ. KC කියන එක්කෙනාට කෙලින්ම 40 දාන්න පුළුවන්. එයි නූල ඇදිලා නැති. ඊළඟට කියනවා එම අවස්ථාවේදී චාමර සරුංගලයේ දකින්නේ අංශක 44යි කලා 50ක ආරෝහණ කෝණයක්. ආරෝහණ කෝණය කියනවත් දැන් මතක තියෙනවා. ඇස් මට්ටම රුඩි. C ගේ ඇස් මට්ටම කියන්නේ චාමර්ගේ ඇස් මට්ටම මෙහෙම කියලා ගත්තොත් ඊට උඩට තියෙනවා අංශක 44යි කලා 50ක කෝණයක් මේ සරුංගලයේ තියෙන නූල හරහා. හරිද? පැහැදිලිනේ? ඊට පස්සේ කියනවා ඒක හරි. චාමරගේ හා අමල්ගේ උස නොසලකා හරින්නලු. ඇත්තනේ බං දැන් මේ කමලුයි මේ අමරයි කියන්නේ මිනිස්සු දෙන්නේනේ. ඒතර උන්ටත් උසක් තියෙනවනේ. එහෙනම් මේ නූල කෙලින් බිමට අදින්න බෑනේ. නේ? දැන් මං කියන්නේ එහෙම සලකනවා නම් ඕනටලා හිතනවා නම් එහෙම හිතන එකට තමයි කියන්නේ මේ නොසලකා හැරපන් මුන්ගේ උස දැන් බිමටම ගන්න. ඒක තේරෙන්නේ නැති කට්ටිය අතහැරලා මේ ත්‍රිකෝණය ඇඳපන්. එච්චරයි. හරිද? ත්‍රිකෝණය ඇඳලා දීලා තියෙනවනේ ගාන 7යි. හරි. කොහොමද පළවෙනි කොටසින් කියන්නේ දත්තර ටික දාගන්න කියලා. හරිද? ඒක හරි. ඒක අපි කරගත්තා. ඊළඟට කියනවා ගසේ උස හොයන්න. ගසේ උස KT
උස හොයන්න ඕනේ. කලින් කියන්නේ පරණ ගානම තමයි. උස හොයන්න ඕනේ. පාදයක් දීලා තිනවා මේ ත්‍රිකෝණයට. ඒ ත්‍රිකෝණයේම කෝණයක් දන්නවා. ඉතින් මොකද්ද? ත්‍රිකෝණමිතික අනුපාතය. මෙයාව සෙට් වෙන මේ පාදයක් සෙට් වෙන මේ කෝණයක් සෙට් වෙන එක. මේ කෝණයට අනුවනේ අපි හිතන්න ඕනේ. කෝණයට අනුව සම්මුඛ පාදය කවුද? KT. කෝණයට අනුව මෙයා කවුද? කර්ණය. සම්මුඛ පාදයේ කර්ණයයි සෙට් වෙන්නේ මොකේද? sin නේ. මම මෙන්න මේ ත්‍රිකෝණයට දැම්ම sin. sin 44යි කලා 50 කියන්නේ සම්මුඛ පාදයේ KT බෙදීම කර්ණය කියන්නේ KC නේ 40යි. හරිද? KT මම උක්ත කරා. උක්ත කරනවත් එක මෙයාට ආදේශ කරා. sin 44යි කලා 50 කියන්නේ 0.7.5 40න් වැඩි කරොත් මීටර 28.2ක් වගේ එනවා. හරිද? මීටර 28.2යි. හරියට එනවා. එතකොට මේ KT කියන්නේ කවුද? මේ ගහේ උස. ඒක හරි. ඊළඟ කොටස කියනවා එම අවස්ථාවේ අමල් සරුංගලය දකින්නේ කුමන ආරෝහණ කෝණයකින්? අහන්නේ මොකද්ද? අමල්ට පේන ආරෝහණ කෝණයනේ. අමල් කොහෙද ඉන්නේ? අමල් මෙතන ඉන්නේ. ඌ බලන් ඉන්නේ මෙහි. ආරෝහණ කෝණය කියන්නේ S මට්ටමට වඩා උඩට තියෙන. අමල්ට සරුංගලයේ පේන කෝණය. ටීට අහන්නේ. මම ටීට කියලා අකුරක් දැම්මා. මෙයා අහන්නේ. එතන කොහොමද සෙට් වෙන්නේ? කෝණය අහනවා. කෝණයක් අහනවා නම් පාද දෙකක් යැපේ. දැන් මෙතනදී පාදයක් අහනවා නම් කෝණෙකුත් ඕනේ පාදෙකුත් ඕනේ. පාදයක් අහනවා. කෝණයක් අහනවා නම් පාද දෙකක් ඕනේ. ඕව මම අර ගණන් හදද්දි කිව්වා නිකන්. මොකද්ද කරන්න ඕනේ කියලා හිතෙන්නේ නැත්තම් මෙන්න මේ ක්ලික් මේ විදියට හිතන්නේ කියලා. එහෙම හිතනවා නම් ඔන්න කියන්නේ මගේ ක්ලාස් වල ඉන්නේ උන් තමයි ඔක දන්නේ. හරිද? එහෙම කියන්නේ එයාලට තමයි තේරෙන්නේ මොකද්ද කිව්වේ කියලා. මේ කෝණෙට බං හොයන්න ඕනේ. කෝණය හොයනවා නම් මොකද්ද තියෙන්න ඕනේ? පාද දෙකක් ඕනේ. එක පාදයක් තියෙනවා. තව පාදයක් දන්නේ නැද්ද? නේ දන්නවා මේ. KT කියන්නේ ගහ. ගහේ උස අපි හෙව්වා. 28.2. අයන එක පාදයක්වත් දන්නවා. හරි. පාද දෙකක් තියෙනවා කෝණය හොයන්න ඕනේ. කවුද දන්නේ? මේ කෝණයට සාපේක්ෂව බද්ධ පාදය දන්නවා. මේ කෝණයට සාපේක්ෂව සම්මුඛ පාදය දන්නවා. එහෙනම් අපිට දාන්න වෙන්නේ tan නේ. සම්මුඛ පාදයේ බද්ධ පාදයේ සෙට් වෙන්නේ එතනින්නේ. මම දැම්ම tan θ. සම්මුඛ පාදයේ KT බද්ධ පාදයේ TA KT කීයද 28.2යි TA කීයද 30යි ගානේ දීලා තිබ්බා මෙතන සුළු කරාම එනවා 0.94යි 0.0ක් දැන් බලන්න tan වල 0.94ක් කොහෙද තියෙන්නේ කියලා ඉන්නේ 43 කලා 13. ඒතර මේ තමයි අමරට පේන සරුංගලයේ පේන ආරෝහණ කෝණය. පැහැදිලි වෙන්න ඕන ගන්න. ඊළඟ කොටස කියනවා ගසට වැඩියෙන්ම සමීපව සිටින්නේ චාමර සහ අමල් යන දෙදෙනාගෙන් කවුරුන්ද කියලා හේතු සහිතව දක්වන්නලු. හරි. ගහට ළඟින් ඉන්නවා කියන එකේ තේරුම මොකද්ද? ගහේ මුලේ ඉඳන් මුන් දෙන්නට අතර තියෙන දුර අඩුයි කියන එකනේ. ළඟින්ම ඉන්න කාට තියෙන දුර අඩුයි. ගහේ මුලේ ඉඳන් අමරට තියෙන දුර දන්නවා. චාමරට දන්නේ නැහැ. හොයමු. චාමරට දාමු මේ පාදනේ ඕනේ. කෝණයක් තියෙනවා පාදයක් තියෙනවා. මේ කෝණයට සාපේක්ෂව බද්ධ පාදය මේ කෝණයට සාපේක්ෂව මෙයා කර්ණය. කොස් නේ දාන්නේ. මම දැම්ම කොස් අංශක 44යි කලා 50. ඒ කියන්නේ බද්ධ පාදයේ CT කර්ණය 40යි. CT නෝනේ. වැඩි කරා 40 වැඩි කරම කොස් මෙයා. දැන් ගැම්මට ඉතින් sin නෝගෝ ගත්තා උඩින් ඉඳන් දෙපැත්ත බැලුවා වැරදිනේ. මේවා මේ බොහොම පරිස්සමෙන් ගන්න කොස් ගන්න යට ඉන. sin වගුවේ මැද ලයින් එකයි යට තීරුවයි පාවිච්චි කරලා තමයි කොස් වගේ ගන්න. හරිද? ඔයා පටල ගන්න එපා. ගොඩාක් දන්න ළමයිනුත් කෙලව ගන්න දැන් හදිස්සියටයි. ඊසි ගාන ඕන ගානක් දෙන්නව කියලා ගන්නවා. හදලා තියෙන sin වල. අපරාධ. කොස් වලින් ගත්තොත් එන්නේ 0.7.92 සුළු කරාම CT ටාව 28.37. ඒ කියන්නේ ගහේ මුලේ ඉඳන් චාමරට තියෙන දුර මීටර 28.37. අමරනේ. අමරට තියෙනවා 30ක්. ඒතර කවුද ළඟින් ඉන්නේ? චාමර. උච්චරය යහන් හරිනේ ගණන් හතරෙන් තියෙන්නේ. හරි ඊළඟට තව එකක් තියෙනවා කලින් කිව්වා වගේ මේ වීඩියෝ එක තුනකට දානවා. හරිද? වීඩියෝ තුනකට තමයි මේ සෙෂන් එක වැටෙන්නේ. ත්‍රිකෝණමිතිය. ඉස්සරහටත් එහෙම වෙයි මොකද දන්නවද දැන්? අර වර්ග සමීකරණයක ධර්ම දෙකකට ඉතින් පැය එකමාර ගන්න තියෙනවා. උඹලා පැය එකමාරක් ඉඳගෙන ඉන්නේ නැහැ මම දන්නවා ඒක. අපේ පන්ති ඉන්න එකත් අර පැය දෙක ඇඹරෙන් ඉන්නේ නැහැ. තුනකට දාමු කමන්නේ. මේකේ තව එකක් හදමු. හරිද? ඒතර ගණන් 4යි. තව පහේ කැලි දෙකකින් වීඩියෝස් දෙකක් දානවා. කතන්දර ඉවරයි. ඉක්මනට යමු 21ට. හරි අන්තිම ගාන 21 මේ
පොඩි ගානක් තියෙන බලන්න. සිරස් ගොඩනැගිල්ලක ඇති A නම් ජනේලයෙන් හමයටද B නම් ජනේලයෙන් සුමිට්ටද එම සමතල බිදේ ගොඩනැගිල්ලට මීටර් 50ක් දුරින් පිහිටි FT සිරස් ගසක් පෙනේ. මේ මම මෙතන නම් දාගත්තා. අර කලින් ගාන රෙකෝඩ් කරලා පස්සේ තමයි දැක්කේ. සමහර තැන්වල අමල්ලු, සමහර තැන්වල අමරලු, සමහර තැන්වල කමල්ලු මොකක් හරි හරිද? උන්ගේ නම් ප්‍රශ්නයක් කරගන්න එපා. ගාන හරියටම තියෙනවා. දැන් මේකේ එහෙම පැටලෙයි කියලා මම දාගත්තා. ඒ ගාව අමල් දාගත්තා, B ගාව සුමිත් දාගත්තා. හරිනේ. ඕකටත් හොඳයි. හරි. හරි. ගසක් පේනවලු B ගාව ඉඳන් මීටර 50ක් ඈතින්. හරිද? ඊට පස්සේ කියනවා මේ FT ගසේ මුදුනයි මේ S කියන පොයින්ට් එකයි එක මට්ටමේලු තියෙන්නේ. හරිද? ඊට පස්සේ කියනවා අමලට කියන්නේ මේ මුදුනේ ඉන්න කාට ගහ උඩ පේන්නේ අංශක 22ක අවරෝහණ කෝණයක්. අවරෝහණයි කියන්නේ ඇස් මට්ටමේ ඉඳන් පල්ලෙහාට. මුගේ ඇස් මට්ටම තමයි මේ මාක් කරලා තියෙන්නේ. ඒකගෙන් පල්ලෙහාට 22. මෙතන තමයි 22 එන්නේ. හරි? පටල ගන්න එපා. ඊට පස්සේ පළවෙනි කොටසෙන් කියනවා මේ තොරතුරු ටික දාන්නලු. මම මේ කළු පාටින් දාලා තියෙන්නේ ගානේ දුන්නේ ඒවා. නිල් පාටින් තියෙන්නේ පස්සේ ඕන කරන ඒවා. මම ඒවා අදාළ මොහොතේදී ගානට පැහැදිලි කරනවා. හරි. පළවෙනි කැල්ල හරි. එන්න B වල පළවෙනි කොටසට. S හා A ජනෙල් දෙක අතර උස SA සොයන්න SA සොයන්නලු. SA හොයන්න කියන්නේ පාදයක් නෙනේ. මම මෙහෙම කරා. මෙයාගේ ඇස් මට්ටමයි මේ සම මට්ටමයි සමාන්තරයි නේද? සමාන්තරයි නම් මෙතන තියෙන 22 කියන කෝණය මෙතනට ගන්න පුළුවන් ඇයි මොන කෝණ හින්දාද? පොඩි කාලේ දැනුම 9 වසරේ තිබ්බා. ඒකාන්තර කෝණ හින්දා මෙයා 22යි නම් මෙයා 22යි. හරිද? ඕන්නම් තව කෙනෙක්ට පුළුවන් 90න් මෙයා අඩු කරලා මේ කෝණය අරගෙන ඒ කෝණේ පාවිච්චි කරලා ගන්න හදන්න. කිසි කේස් එකක් නැහැ. හරිද? කෝණ වෙනස් වුනහම ක්‍රමේ වෙනස් වෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක්. කොහොම හරි වෙන්න ඕන අන්තිම උත්තරේ වෙනස් වෙන්න බෑ ඉතින්. මොන ක්‍රමෙන් හදුවත් මේ උත්තර ටික එන්න ඕන. නැත්නම් ඉතින් ඉන්න මවුලනේ. ක්‍රමේ වෙනස් වෙච්ච ගමන් උත්තර වෙනස්. එහෙම වෙන්න බෑ. හරි? මං කරේ මෙයා 22 ඉඳන් මෙයාට 22ක් දාගත්තා. දැන් අපෙන් AS නේ අහන්නේ. මෙයා ඕනේ. තව පාදයක් ඉන්නවද මට? ඔව් මේ TS කියන එක කෙනා දන්නවනේ. 50යි. හරිද? මං දැම්මා AS ට tan දැම්ම. ඇයි මට ඕනේ සම්මුඛ පාදය, බද්ධ පාදය දන්නවා. එහෙනම් tan තමයි දාන්න වෙන්නේ. tan අංශක 22 කියන්නේ AS බෙදීම FB. AS බෙදීම FB. FB කියන්නේ 50යි. එතකොට AS කියන්නේ tan ගුණ කිරීම 50. tan 22 කියන්නේ 0.4.4.0. හරිද? එතකොට AS දෙන උත්තරේ මෙන්න මෙහෙම. මම සාමාන්‍ය ගණන් වල දාන පොඩි ටෙක්නික් එකක් මේ ගාන ඉවර කරලා කියන්න. මම පාවිච්චි කරන එක. මම ක්ලාස් වල කියලා තියෙන්නේ. මම ඒක කියන්න. හරිද? දෙවෙනි කොටසින් කියන්නේ ඒ ජනේලයේ සිට ගසේ පාමුලට F tan දියති කබයක දිග මීටර් 60ඉලු. ඒ කියන්නේ මේ මුදුනේ ඉඳන් ගහේ පාමුල F කියන පොයින්ට් එකට කඹයක් ඇදලා තිනවලු. දිග මීටර් 60ඉලු. හරි. F කම්බියත් AB සිරස් බිත්ති අතර කෝණය. මෙන්න මෙයා හොයන්නලු මං ටීටා කියලා දැම්මා. මේ ටීටානේ ඕනේ. ටීටාට සාපේක්ෂව සම්මුඛ පාදේ ඉන්නවා. ටීටාට සාපේක්ෂව කර්ණේ ඉන්නවා. සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. sin AFB ට දැම්ම sin ටීටා. sin ටීටා කියන්නේ සම්මුඛ පාදේ 50යි කර්ණය 60යි. 50 බෙදීම 60 උත්තරේ 0.8333. එතකොට ටීටා හෙව්වහම ටීටා උත්තරේ එනවා අංශක 56යි කලා 26යි. ටීටා කියන්නේ අංශක 56යි කලා 26යි. හරි. තුන්වෙනි කොටස කියනවා FB විශාලයි AB වන බවට හේතු දක්වන්න. කියන්නේ FB කියන එක කෙනා AB ට වඩා වැඩි කියලා පෙන්වනවා. ඉතින් FB දන්නවා AB දන්නේ නැහැ. ඉතින් AB හොයලා බලමු. ඉතින් ඌ අඩුද වැඩිද කියලා. හරිද? මේක හොයන්න මම පාවිච්චි කරා මෙතන ටීටත් එක්ක cos එකක්. හරිද? මම කියන්නනේ ඇයි මම cos තෝරගත්තේ කියලා. තව කාට හරි ඉතින් tan වලින් හදන්න පුළුවන්. දැන් මෙයා දන්නවනේ ඕන එකකින් හදන්න පුළුවන්. tan cos sin තුනෙන්ම හදන්න පුළුවන්. ඒතර මම ඇයි cos තෝරගත්තේ? පොඩි ට්‍රික් එකක් මම පාවිච්චි කරනවා මම කියන කෑල්ල. බලමු මේක සාකච්ඡා කරලා. හරි. cos දැම්ම මෙයාට. එතකොට කොහොමද දෙන්නේ? AB බෙදීම FA. AB බෙදීම FA. FA කියන්නේ 60. හරිද? ටීටා කියන්නේ කවුද? අංශක 56යි කලා 26යි. මෙන්න මේ කෝණය. හරිද? කෙලින්ම සුළු කරා
AB යුක්ත කරාම අංශක 60 cos මේක cos 56 කලා 26 අගය හොඳ අවබෝධයෙන් ගන්න සයින් වගේ යට ඉඳන් ගන්න හරිද ක්‍රමය මතකනේ 0.55.5 සුරු කරාම එනවා AB ට 33.35 මීටර් AB කියන්නේ 33.35යි FB කියන්නේ මීටර් 50යි එහෙනම් මේ දෙන්න අපිට S දෙකට පේනවනේ කවුද වැඩි FB වැඩි මෙන්න මෙයා බව පෙන්වන්න කියලා තමයි තිබ්බේ මෙයාට හේතු දක්වන්න මේ දෙක තමයි හේතු 21ත් හරි දැන් මොකද්ද මම අර කිව්ව ට්‍රික් එක හරිද දැන් මතකද මේ අපිට සමහර ගණන් හදද්දී බෙදීම් කෑලි එනවනේ කෝණ හොයද්දි වෙන්න පුළුවන් පාදයක් හොයද්දි වෙන්න පුළුවන් බෙදීම් කෑලි එනවා ඒක ගානේ හැටිනේ එතකොට ගානක් අපි හදද්දී අපිට වාසි වෙන විදියට ගාන ලියාගත්තොත් මොකද වෙන්නේ සුපිරිනේ චාටර් නොවෙන්න ගාන හදාගත්තා නම් මාරු මොකක්ද ඒකට මම කරන්නේ සාමාන්‍යයෙන් අපිට බෙදීමක් එන තැන නේද චාටර් වෙන්නේ එක්කෝ ලඝු පාරක් යන්න වෙනවා එක්කෝ මහා අමුතු බෙදීමක් යනවා බෙදීම් වෙන තැන්නේ තියෙන්නේ මම ඉතින් කට්ටකමට කියනවා බෙදීම් සෙට් වෙන්නේ නැතුව ಗುಣ කිරීමට යන් කියලා. ඇයි? මම මෙතනින් පැහැදිලි කරන්නද? දැන් මට AB හොයාගන්න ඕනේ. AB හොයාගන්න නම් AB හොයන්න නම් sin දාන්න පුළුවන්. sin මේ කෝණය සමානයි. sin දැම්මොත් මොකක්ද? sorry sin බෑ. ඕ ඉස්සලා පුළුවන්. sin බෑ. ඉස්සලා මම පැහැදිලි කරද්දි පොඩ්ඩක් වැරදුනා. sin බෑ. cos tan දෙකෙන් පුළුවන්. tan පාරක් දාන්න. tan theta tan දාද්දි මොකද දෙන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය 50 බෙදීම ඔය AB කතන්දරයන් එන්නේ පැහැදිලිනේ දැන් මං AB හොයන්න නම් මට මෙන්න මෙහෙම තැනකට නේද එන්නේ 50 බෙදීම tan theta කියලා දැන් මොකද මේ thetaට පට්ට අවුල් කෝණයක් කටිච්ච ගමන් මෙතන එන උත්තරේ එන අවුල් නිකන් හිතන්නකෝ නිකන් 1 ගාන එන අමුතු දශම ස්ථාන උත්තරයක් එනවා එතකොට බං 50 එහෙම උත්තරයකින් බෙදන්නනේ සෙට් වෙන්නේ බෙදන වැඩ අවුල්නේ අපිට මං ඒක දැක්ක හින්දා තමයි මෙතන මේ බෙදීමක් ලයින් වෙන්නේ නැතුව මේ වගේ ಗುಣ කිරීමක් සෙට් වෙච්ච තැනකට ගියේ මෙතන මොකද උනේ AB හොයන්න නම් cos ටිකට 60න් ಗುಣ කරන්න වෙන්නේ පැහැදිලිද ඒ වගේ ලස්සන ක්‍රම තියෙනවා එකක් ඔතන අනිත් එක තමයි මේ මෙතනත් ඒ වගේ කැලලක් තිබ්බා tan 22 tan 22 කියන්නේ මෙයානේ tan 22යි බලමු AS බෙදීම 50 මෙතන සෙට් උනේ අපි මේ කෝණය හොවත් මොකක්ද වෙන්නේ මේ කෝණයට මෙයා ලියනවා නම් ලියන්න වෙන්නේ sin වලින්නේ sorry tan වලින් tan සමානයි මෙයා බෙදීම මෙයා හරිද මම දැනට මේ කෝණේ බීටා කියලා දාන්න එතකොට tan බීටා එන්නේ හරිද tan බීටා ලියන්න වෙන්නේ ts බෙදීම as නේද එතකොට දැන් අපි අහන්නේ as නේද as හෙව්වොත් අපිට එන්නේ TS බෙදීම tan බීටා කියලා සීන් එකනේ. ඒ කියන්නේ බෙදීමක් සෙට් වෙන. මේ අගේ දශම ගානක ඉලක්කමන්නේ. මෙතන නිකන් 2 3 5 වගේ තිබ්බනම් nothing හදන්න පුළුවන් කිසි කේසක් නැහැ. මෙතන අවුල් එකක් ආවොත් පොඩ්ඩක් charter සුළු කිරීම. සුළු කිරීම අවුල් එකට කෙලවෙන්න පුළුවන්. මම shape එකේ මෙතෙන් ආවේ මේ කෝණේ පාවිච්චි කරලා ලියුවොත් බලන්න ලස්සන sin වලට සෙට්. sorry tan වලට සෙට් වෙනවා මේ කෝණේ. හරිද? මෙතනින් මට ගුණ කිරීමක් සෙට් වෙන විදිහට තමයි මම කෝණේ හදාගත්තේ. තේරෙනවනේ? මම නිකන් උදාහරණ දෙයක් මේක වෙනස් වෙන්න පුළුවන්. හරි. මම දැන් පෙන්නුවේ. මෙතනින් මට බෙදීමක් සෙට් වෙන්නත් පුළුවන්, ගුණ කරන්න සෙට් වෙන්නත් පුළුවන්. මෙතන මේ AB හොයන්න tan වලින් බෙදන්න උනා. මෙතන AB හොයන්න cos වලින් ගුණ කරන්න උනා. අපිට ඉතින් ගුණ කිරීමක් කේස් එකක් නැහැනේ. බෙදීමකට වඩා අන්න දැක්කද මේ ගානක් අපිට හදද්දී එක එක ක්‍රමයේ වගේ අහුවෙනවා. මෙතන මම බෙදීම නැතුව ගුණ කිරීම වලට සෙට් වුණා. හරිද? ඇතිනේ ගණන් 4යි මේ ඔන්න ඔය වගේ මේ ක්‍රම තියෙනවා. අපි ඉස්සරහට ඉගෙනගෙන යමු. හරි? මේ ගණන් 4 හරි. ඊළඟ වීඩියෝස් දෙකෙන් ගණන් 5 ගන්න වැටලා ගණන් 15 කවර් කරලා දානවා. ඊට පස්සේ බොහෝ දුරට මේ පරිමාව කැලි ඒක වීඩියෝ 4කටවත් දාන්න බෑ. ඇයි බං ඒකසේ පරිමාවක් තියෙනවා ලඝුත් තියෙනවනේ. හරිද? පරිමාව කෑල්ල බව පෙන්වන ලඝු කෑල්ල හලන්න බෑ. එහෙමත් කරයිද දන්නේ නැහැ. බලමු වෙලා තියෙන විදිහට තමයි කරන්න දෙන්නේ. දැන් රටේ ප්‍රශ්නයි ඒ දවස්වල කනෙක්ෂන් කේස් මම මුලදී කිව්වේ කනෙක්ෂන් ප්‍රශ්න තිබ්බා. ඊයාසේ මේ මම ඇක්සිඩන්ට් වෙලා අත කෙලවුණා. හරිද? එතකොට ඒ ලියා ගන්නත් ක්‍රමයක් නැහැ. ක්ලාස් සති දෙක තුනකට කෙලවෙලා තිබ්බේ. දැන් ආයෙ මං එක්ස්ට්‍රා ක්ලාසස් දාලා පොඩි ගේමක් ගහනවා.
සති 3ක් විතර අල්ලන්න තියෙන්නේ. මහ ලොකු දෙයක් නෑ. ඉක්මනට ඒ ටික දාලා දාන්න. පන්ති එන්නේ වුණොත් YouTube එකෙන් බලන්න. වෙන උන්ට දාලා තියෙන්නේ. ලස්සනට වැඩේ. තව පොඩි කාලෙන් තියෙන O level A level උන්ට මතක් කරනවා. A level මේ සංකරණ කෑල්ලක් මේ කියන්නේ මගේ පන්ති වල සංකරණ කොටසක් දාන්න තියෙනවා. ඒක මං YouTube වලින් දායි. සංකරණ සංයෝජන කොටස. මේ පොඩි පාඩමන්නේ වීඩියෝ 2ක් 3ක් වගේ දාලා තියරිටික් කවර් කරලා ගණන් 3-4ක් හදලා ඉවර කරලා දාමු. කොහොමත් A level pass fail thesis එකක් මේ YouTube වලින් හෝ පන්ති වල උන්ට drive link වලින් හරි කොහොම හරි වීඩියෝ සීරීස් එකක් විදිහට අයියා. පන්ති වල කරන්න විදියක් නෑ අතරම කැම්පස් ටයිම් එකත් එක්ක මට මේ එක්ස්ට්‍රා දවසක් හොයාගන්න බැරුව ඉන්නේ. බලමු දැන් තත්ත්ව වෙනස් වෙන්න පුළුවන්. ආපදා තත්ත්වෙත් එක ටයිම් ටේබල් වෙනස් වෙලා එක එක සිටුේෂන් වලට එන්න පුළුවන්. කොහොම හරි ලස්සනට වැඩේ කරගෙන යන්න. O level වලින් ඒ විදිහට යන්න A level වලින් ඒ විදිහට යන්න. හරිද? හරි එච්චර ඊළඟ වීඩියෝ එකෙන් ටග් ගාලා හම්බෙමු.